මරණ දඬුවම නියම කෙරෙනු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභ්‍යාචනයක් ඉදිරිපත් කරන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රොෂාන් දෙහිවල මහතා පවසා සිටී. ඔහු මේ බව ප්‍රකාශ කළේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පොලිස්පතිවරයා හමුවීමට ගිය අවස්ථාවේදී. ඒ අනුව ඉදිරි සතියේදී පූජිත් ජයසුන්දර වෙනුවෙන් අභ්‍යාචනයක් ඉදිරිපත් කරන බව නීතිඥවරයා කියා සිටියා. මරණ දඬුවම නියම කෙරෙනු දිනේ සිට දින 28ක් ඇතුළත අදාළ අභ්‍යාචනය ගොනු කළ යුතු බැවින් කඩනමින් ඊට අවශ්‍ය පියවර ගන්නා බව නීතිඥ රොෂාන් දෙහිවල මහතා ප්‍රකාශ කළා. එහිදී මාධ්‍යවේදීන් පූජිත් ජයසුන්දරගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු ලබා දෙමින් නීතිඥවරයා ප්‍රකාශ කළේ ඔහු මේ වන විටත් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි. පාස්කෝ ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒ වළක්වා නොගැනීමෙන් රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට වැරදිකරුවන් කරමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබුවා. ඒ ඔවුන් දෙදෙනාට එරෙහිව ගොනු කර තිබූ චෝදනා 855න් චෝදනා 854කටම වරදකරුවන් කරමින්